සේනාසන්නව ද්වනිත කළ වන හඬින් පවා සක්විති බව ඉසිලු මහා ශිෂ්ඨාචාරයක නිදන්ගත වීරත්වයෙන් හෙබී කිසි කලෙක කිසිවෙකුට යටත් නොවූ හේන් සිය මේ ධාතුව දෙවැනි කොට මාතෘ භූමිය මුදුන් කොට ප්‍රඥාධාරී ශීක්ෂණයකින් සිංහ සෙයියාවකින් රැජවුණු ඉදිරිවන ඕනෑම අභියෝගයකට නොසැලෙමින් අභීතව ක්‍රියාකළ ඉන්ද්‍රකීල ජාතියක අභිමානවත් 78 වන නිදහස් දින සැමරුමට උත්තමාචාරය පින්කෙත හෙළ රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා 11 පන්තියේ ගෙවන ලබන දුලේ ශ්‍රී නාරායන ඔබටයි මේ අවස්ථාව. ඒ කාලේ වෙන පිට අධ්‍යාපනය ලබනවද නැද්ද කියලා තීරණය කරන්නේ විදේශ ජාතිය. ඒ වගේම අපි මේ රට තුල හිටන් ඉන්නකොට අපේ රට අපේ ආගම වශයෙන් අපි වන්දනා කරනවා වගේ සියලු දේවල් සිදු කරනවාද කියලා අපිට අයිතියක් තිබෙන්නේ නැහැ. ඒගොල්ලන් කියන විදිහට තමයි අපි සියලු දේටම ඒගොල්ලන්ගේ යටත් විදිහක් වෙලා අපි කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ වගේ කාලයක් තුළ අපේ නිදහස් ජාතික වීරවරු කැපකිරීම කරලා අපේ රට නිදහස් කරගත්තා. අපේ වීර මුතුන් මිත්තන් දහටිය ලේ වගුරුවමින් මේ ශ්‍රී ලංකා දීපය බේරගත්තු හින්දායි අද ඔබ මේ නිදහසේ ජීවත් වෙන්නේ. අපේ ශ්‍රී ලංකාව වගේම ලෝකයේ රටවල් ගණනාවක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කරගෙන හිටියා. අවුරුදු 78කට කලින් අපට නිදහස නම් ලැබුණා. ඒ ලැබුණ ජාතික නිදහස. නමුත් ඊට පස්සේ විවිධ දේවල් මගින් අපිව වහල් භාවයට පත් කරගන්න තවමත් ඒ යුරෝපානු ජාතීන්ට හැකියාව ලැබෙලා තියෙනවා. මේ වගේ කාලීන මාතෘකාවක් ගැන කතා කරන්න කොකරාල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් සහ පරිසරාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිසානායක මහතා පැමිණෙනවා. ඔබලා තමයි ඉතිරි අනාගතේ අපේ රටට බාර ගන්න ඉන්න පුරවැසි දරුවන්. අද මේ සමාජයේ ගොඩක් බහුලව ව්‍යාප්ත වෙලා පැතිරිලා ඇති සිද්ධියක් තමයි මේ මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය කියන්නේ පොඩි මුංචි දෙයක්. නමුත් ඒකෙන් ඇති වෙන හානි විපත් තමන්ගේ ජීවිතේ අකරුණේ කාලකන්ණි වීම මේ මුංචි දේ තමයි සිදු වෙන්නේ. දරුවනේ ඔබලා තමයි ඉතිරි අනාගතේ අපේ රටට බාර ගන්න ඉන්න පුරවැසි දරුවන්. අද මේ සමාජයේ ගොඩක් බහුලව ව්‍යාප්ත වෙලා පැතිරිලා ඇති සිද්ධියක් තමයි මේ මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය කියන්නේ පොඩි මුංචි දෙයක්. නමුත් ඒකෙන් ඇති වෙන හානි විපත් තමන්ගේ ජීවිතේ අකරුණේ කාලකන්ණි වීම මේ මුංචි දේ තමයි සිදු වෙන්නේ.